පර බල්ලා තෝදයක්ව මගේ කෙල්ලව හැප්පුවේ. බලපු ෂණික යකෙක් වගේ කඩාගෙන පැන්නේ අවුරුදු 43ක වයසක් ඇති මනුස්සයෙක්. හොඳට ටයි කෝට් දාලා ඉන්න පෙනුම හැටියට හෙන සල්ලිකාරයෙක්. විෂාත් මුල් තැන දුන්නේ අත උණුසුමට ගුලි වෙලා හිටපු කිරි කැටියා බයට ලං කරන්න. හැබැයි අර මනුස්සයා විෂාත්ට ගහන්න හිටපු සයිස් එකේ හිටියේ. අයියෝ තාත්තේ ඔයා හරි කලබලයිනේ. කෝ ඒ ළමයාව අතාරින්න. මම ඌ පට්ට ගහනවා. මේ පට්ට ගහන්න දෙයක් නෑ. මේ ඉන්නේ මං ඇක්සිඩන්ට් වුණ වෙලාවේ කාත් කවුරුත් නැති පාරේ මට උදව් කරන්න ආපු ළමයි දෙන්නෙක්. ආ එහෙමත් එකක්ද? කලින් කියන්න එපැයි. විෂාත්ගේ ඇස් දෙක ඒ මහත්තයා දිහාටයි කෙල්ල දිහාටයි ඇස් යැව්වේ ප්‍රින්ට් කරන මැෂින් එක වගේ. අනේ බ්‍රදර් සෝරි හොඳේ. අපේ තාත්තා හරි කලබලයිනේ. ආ ඒකට කමක් නෑ. ඉඳගන්න ඉතින්. අපි 4 දෙනාම එක ඕඩර් එකක් දාමු. ඒ කියලා 4 දෙනාම එක ටේබල් එකේ ඉඳන් කතාවකට වැටුණා. මං වෙනුකි මෙන්ඩිස්. මේ මගේ තාත්තා කුමාර මෙන්ඩිස්. හෙලෝ මං විෂාත් කොඩිතුවක්කු. මේ සුමුදු මගේ හොඳ යාළුවා. මේ ඉන්නේ මගේ පණ විනාද්‍ය සඳරැස්. ඒ කියලා පෙන්නුවා විතරයි ඔන්න බෙරිහන් දීලා අඬන්න පටන් ගත්තා. විෂාත්ට ওই වෙලාවට තමා මොකද කරගන්නේ කියලා ඔළුව 4 වටේ කැරකෙන්නේ. අනේ එයා හොඳටම අඬනවා. කෝ දෙන්න මට. විෂාත් බැලුවේ විනුකිගේ තාත්තා දිහා. අපේ කෙනා හරි ආසයි පොඩි ළමයිට. එහෙම කියද්දිම විනුකි බලෙන්ම වගේ දරුවව අතට අරන් තුරුල් කරගත්තා. ඒ අරගෙන ඇයගේ නිදහස් තැනකට. විෂාත් ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා විනුකිගේ තාත්තත් විෂාත්ගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ගත්තා. දුයි 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 දුයිය බබා බයි 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 බයිය බබා නුඹේ අම්මා කිරට ගියා කිරිරවා ඉන්ට ගියා කිරි මුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා. හරි මිහිරි නැලවිලි ගී හඬ ඇසුනේ විෂාත්ටයි විනුගේ තාත්තවයිද පුදුම කරලා. මට හිතාගන්නවත් බෑ අපේ දුවද මේ කියලා. පැටියටත් නින්ද යාගෙන යන ගමන්ද කොහෙද. අනේ ගොඩක් පිං සර් ඔයාගේ දුවට. මට මේ අත්දැකීම ගොඩක් අමාරුයි. මට තේරෙනවා විෂාත් මං කියපු දේවලුත් හිතලා ඔයා තීරණයක් අරන් හවස් වෙන්න කලින් මට කෝල් එකක් දෙන්න. දැන් ඔය දරුවත් එක්ක රස්තියාදු වෙන්න එපා. පොඩි එකාටත් හොඳ නෑ. සර් දරුවත් එක්ක පුළුවන් වේවිද? මං කීවනේ ඒ ගැන බය වෙන්න එපා. මං මේ යෝජනාව දුන්නෙත් ඒ ගැන හිතලා. ඒ කියලා විෂාත්ට පිටට තට්ටුවකුත් දාලා විනුගේ තාත්තත් පුටුවෙන් නැගිට්ටා. තාත්තේ මේ බලන්නකෝ. එයා මට ගුලි වෙලා උණුසුමේම නේද? ඔව් නේද? අනේ තාත්තේ මට ගෙදර එක්කන් යන්න හිතෙනවා. බලමුකෝ දෝනි. දැන් දරුවව විෂාත්ට දෙන්න අපිට යන්නත් පරක්කු වෙනවනේ. විෂාත් පරිස්සමින් හොඳට එයාව ඔත්තා ගන්න. මේ දූවිලි ඩස් එක වැඩි. මීට වඩා දරුවා ගැන සැලකිලිමත් වෙන්න ඕන. විෂාත් තේරුණාද? ඔව් මැඩම් තේරුණා. මැඩම් ආහා දැන් අපි යන් පස්සේ ආයෙ කතා කරගන්න බැරිය. මැඩම් ගාලා බලපු බැල්මට නම් විෂාත් උඩ ගියා. දරුවගේ අවවාද ටිකක් දුන්නේ හරිම සැරෙන්.
ඇත්තනේ ඉතින් මෙච්චර සෙනඟක් අස්සේ පොඩි එකෙක් උස්සන් විෂාත් කරන වැඩ. එහෙම බලපු බැල්මෙන් ඔරවගෙන තාත්තා එක්ක ගියේ කාර් එකට ගොඩ වෙන්න. අම්බෝ බං ඒක ඉහෙන සැරයිනේ. ඒ වුණාට දරුවන් ඉදි කරපු විදිය මේයිත් හොඳයි. මං කවි කිව්වම තමා පැය ගාණක් හෑව් හෑව් ගාන්නේ. එහෙම කියලා විෂාත් දරුවට හාදුවක් තියන්න උනා. දෝනි ඕ තාත්තේ. පව් නේද ඒ කොල්ලා. මං එයාට යෝජනාවක් දැම්මා. කැමති වුණොත් හවසට කෝල් එකක් දෙයි. යෝජනාවක්? ඒ කීවේ? ඔයාටත් හවස් වෙලා කියන්නම්කෝ. මොකද වෙන්න ඇතිද යෝජනාව? ඉතිරි කොටස් වලින් බලමු. වොයිස් කරන්න හිතුවේ කොපිරයිටින් වදින නිසා. ඒ නිසා මේ විදියත් හොඳයි නම් කමෙන්ට් එකක් දාලා මට පුංචි උදව්වක් කරන් යන්න. හැමෝටම බුදු සරණයි.